ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැම දිනාටම. ගොඩක් දවසකින් මට ඔයාලා ළඟට එන්න බැරි වුණානේ. ඔන්න ඉතින් අද ලස්සන බ්ලොග් එකක් අරගෙන මම අද ඔයාලා ළඟට ආවා. අද අපේ අම්මා ගෙදර නැති දවසක්නේ. අපේ අම්මා අනුරාධපුරේ ගියානේ. ඔන්න ඉතින් අද උදේම නැගිටලා දවල්ටත් එක්කම මම උයන්න ලෑස්ති වුණා. ඔක්කොම වැඩ ටික බබා නැගිටින්න කලින් කරලා ඉවර කරන්න ඕන නිසා මම ලහිලයියම උයාගත්තා. පරිප්පු හදලා කරවිලවලට ආලයි හාල් මැස්සොයි තාලා උයලා බිත්තර ඔම්ලට් හැදුවා. හැබැයි මට ඒ ඔක්කොම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද එක මාළුවක් හදද්දිම බබා හැරියා. මම ඉතිරි වැඩ ටික කරනකම් බබාව බලාගත්තේ අපේ තාත්තා. වෙනද නම් මම පරිප්පු මාළුව මිරිසට ලිපේ තියලා ඉදීගෙන ඉදී තමයි මිටිකිරි ටික එකතු කරන්නේ. හැබැයි අද නම් පියකිරි වලින් තමයි ලිපේ තියාගත්තේ. පරිප්පු කියන්නේ එක රසට උයන්න පුළුවන් දෙයක් නේ. අනෙක් දේ තමයි පරිප්පු මාළුවේ රස එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. සුදු ලුණු ටිකක් පරිප්පු මාළුවට වැඩිපුර දැම්මම අමුතුම රසයක් තමයි එන්නේ. හැබැයි සමහරු නම් සුදු ලුණු දාලා කන්න කැමති නැහැ. අපේ සීයා අපේ තාත්තා පරිප්පු තුන් වේලම තිබුණත් කනවා. දැන් ඒ ගොඩට පුංචි සගයෙකුත් එකතු වෙලා අපේ පුතත් කැමතිම මාළුවක් තමයි පරිප්පු. ඔන්න ඉතින් ලහිලයියම උයලා මම වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ මම බුදු පහන තියන්න මල් ටිකක් කැඩුවා. මේ විදියට එක මල කඩලා මල් වට්ටිය ලස්සනට හැදුවම හිතට දැනෙන්නේ අමුතුම හැඟීමක්. ඔන්න ඉතින් අපේ චණ්ඩිය වැඩ පටන් අරන්. බලන්නකෝ වටපිට බල වාහන හදන හැටි. බබා ඔහොම ඉන්න අතරේ මම බබාට කැව්වා. හැබැයි ඉතින් වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඊට පස්සේ බබාට වොෂ් එකක් දාලා ඊළඟ වේලට බබාට කන්න ඕන වෙන සැලඩ් එකක් හැදුවා. ඔන්න ඉතින් අපේ බබා සීයත් එක වැඩ පටන් අරන්. විල්බැරෝ පැඳලා ඒකේ තියෙන මඩ ටිකත් ගාගෙන නිසා මම බබාට වොෂ් එකක් ආයෙත් දැම්මා. ඊට පස්සේ මේ ඉතින් අපේ බබා අපිට තේ හදනවා. පුංචි බබාලට මේ වගේ පුංචි ක්‍රියාකාරකම් කරන්න දුන්නම බබාලගේ මූලේ වර්ධනයට ගොඩක් හොඳයි. අනෙක් දේ තමයි වැඩිහිටියෝ කරන ක්‍රියාකාරකම් දිහා බලා ඉඳලා පුංචි බබාලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මේ විදිහට ටිකක් වෙලා ඉඳලා අපේ බබා නිදාගත්තා. ඔන්න ඊට පස්සේ මම අලුතෙන් ගත්ත ගවුමක් ඇඳලා බැලුවා. බලන්නකෝ ලස්සනයිද කියලා. මේ තියෙන්නේ මම ගත්ත ටී-ෂර්ට් එක. ඔන්න ඊට පස්සේ බබා නිදි නිසා මම ටක් ගාලා නාගත්තා. මේ වෙලාවට නාගත්තම ඇඟට හරිම සනීපයක් තමයි දැනෙන්නේ. මේ ගෙවෙන්නේ රස්නේ කාලෙනේ. ඔන්න මේ කාලෙට ඕන වෙන සීතල පාර්සලයක් මට ආවා. අපි බලමුකෝ මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්ලයින් පේජ් එකකින් තමයි මම මේක ඕඩර් කරේ.
අපි බලමු නේද මේකේ මොකද්ද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මම ඕඩර් කළේ අයිස් පලං හදන්න පුළුවන් කප් එකක්. බබාලට පැණි බීම ಜಾති කටෙන් අරන් දෙනවට වැඩිය ගෙදර හදලා දෙන එක හොඳයිනේ. අපේ බබාටත් ගෙදර අයිස් පලං හදලා දෙන්න පුළුවන් නිසා මම මේක ඕඩර් කළා. දැන් ඉතින් මේකට අයිස් පලං හැදෙන්න දානකම් ඉවසුමක් නැහැ. මම ඊළඟ බ්ලොග් එකෙන් අයිස් පලං හදන හැටි අරගෙන එන්නම්කෝ. ඔන්න ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ආයෙත් ලස්සන ව්ලොග් එකක් අරගෙන ඔයාලා ළඟට එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.